දන්නවද? හිනාව කියන්නේ හොඳ උත්තරයක්. දරා ගන්න බැරි, විසඳ ගන්න බැරි අමාරු තැන්වලදී. හිනාව කියන්නේ හැමෝගෙම මූණට අමුතු මිලියක් දෙන හොඳම මේකප් එකක් කිව්වොත් ඔයා පිළිගන්නවද? මගේ නම් උත්තරය දහස් ගණන් වියදම් කරන් සැලුන් ගිහින් දාගන්න බාහිර ආලේපයට වඩා ඔයාගේ සුන්දරත්වය ස්වභාවයෙන්ම ඉස්මතු කරන්න පුළුවන් එකම එක මැජික් එක තමයි හිනාව කියන්නේ. හිනාවත් එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. මද සිනාව, කඩලා වෙන සිනාව, කිරි සිනාව, කනංගන් එළියට එන හිනාව, තුටු සිනාව, මායම් හිනාව, එවිතිලි හිනාව, හිනාව, ආඩම්බරකාරී හිනාව. හිනා නොවීම බැරි තැන වෙන හිනාව. මේ විදිහට එක එක හිනාවල් තියෙනවා. එක එක මූණවල් ඒ අවස්ථාවට හැසිරෙන විදිහ අනුව. සමහර හිනා වෙන හැමෝම සතුටින් නෙමෙයි වෙන්න පුළුවන් මේ අවස්ථාවේ ඉන්නේ. මිනිස්සු දුක හැංගුවේම හිනා වෙලා. සමහරු තමන්ම සතුට කරගත්තේම අනුන්ට කුරිරු විදියට හිනා වෙලා. සමහරු හිනාව කරන් මිනිස්සුන්ව රවට්ටන්න හරි සමත්. ඒ වගේම සමහරුන්ට මොන විශේෂ දක්ෂතා නැතත් හිනා වෙන එකම තමයි ඒගොල්ලන්ගේ තියෙන එකම විශේෂ දක්ෂතාවය. ඒ හිනාවෙන් අනිත් අයටත් බකස් ගාලා හිනාවක් පනිනවා නම් ඒ හිනාවේ උරුමකාරයා ඒ අංශයෙන් ඉහළින්ම ඉන්නවා කියලා කියන්න. ඒ වගේම හදවතින්ම සිනා වෙන්නේ අතදරුවෝ කියලා ඔයාලා අහලා තියෙන කතාවක්. සමහර වෙලාවට සමහරව අහනවා නේද? මෙච්චර ප්‍රශ්න තිබිලත් කොහොමද ඔච්චර ලස්සනට hina වෙලා ඉන්නේ කියලා. ඒක තියාගන්න. එහෙම hina වෙලා ඉන්න පුළුවන් හිත හයි අයට විතරමයි. ඒ වගේම අපි හැමෝම පුරුදු වෙලා ඉන්න ඕනම දෙයක් කියන්නද මම. කවුරු හරි තමුන්ගේ මූණට හරි එහෙම නැත්නම් තමුන් නැති තැනක හරි තමුන්ට බනිනවා නම් ඒ කෙනාගේ මූණ දිහා බලලා hina වෙන්න පුළුවන් නම් ජීවිතේ අනුන්ට ඕන විදිහට නෙමෙයි තමුන්ට ඕන විදිහටයි ගෙවෙන්නේ කියලා ඔයාට ප්‍රකාශ කරන්න පුළුවන් එකම එක අවිය තමයි ආන්නේ hina වලට අමුතුවෙන් කල්පනා කරලා උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විකල්ප ඕනේ නැහැ. hina විතරක් මැති. යාගෙන hina වෙලා පෙන්නන්න. ඒක මැති ජීවිතේ හයියට ගෙවන්න.